උදේ වීඩියෝ එකක් දැම්මා දඟුඩ පැත්තේ ඉන්න ගොඩැල්ල පාලියට කොහොම හරි උදව් කරන්න යනවා කියලා. ඉතින් අපි ගියා. ඉතින් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක ඕන දේවල් ගොඩක් ගන්න පුළුවන් වුණා. ඒකට ගොඩක් ස්තුති කරන්න ඕන. ඇත්තටම ඔන්ලයින් සල්ලි දාලා තිබ්බා. මගේ අඳුරනම කට්ටිය මම කොහෙද සල්ලි දාන්න කියලා තිබ්බේ නැහැ. ඉතින් අඳුරන කට්ටිය ගොඩක් උදව් කරා. ඒ වගේම අපේ ක්ලාස් එකේ කට්ටිය උදව් කරා. ඒතර විශේෂයෙන්ම මේ තැනට යන්න පුළුවන් වුණා. මේ වගේ වාහනයක් තිබ්බේ. ඒකට තෙනුජේ මල්ලි තමයි ආවේ. මේ මල්ලි ගොඩක් ස්තුතියි. මේ මල්ලි කන්ටැක්ට් කරලා දුන්නේ විවිධ විෂන් එකේ අංකල්. ඉතින් එයා ගොඩක් උදව් කරා. එයාගේ වාහනේ තරංග අපිත් එක්ක අද දෙවෙනි දවසේ සපෝට් එකට. ඉතින් ගොඩක් ස්තුතියි උදව් කරපු හැමෝටම. මේ වැඩි හරියට කරලා හරි තැනකට දුන්නාන් පස්සේ ඇත්තටම පුදුම සතුටක් ලැබෙන්නේ. ඒක ඇත්තටම පිං මේ උදව් කරපු කට්ටියට, මේ සල්ලි අපු කට්ටියට, වැඩි උදව් කරපු කට්ටියට හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් පිං. ඇත්තටම ස්තුති කරනවා මුලින්ම කූ ස්ටෙප් එක ආපු සෙට් එකට සපෝට් එකට. ගොඩක් කට්ටිය එන්න බැරුණා ගම් අතුරු හින්දා. ඉතින් එන්න පුළුවන් වුණා කේෂාන්, කවින්දි, ෂනායා, සොනෙල්, තෙනුක, මයින්දි, නේමිත යාලගේ පේරස්ලා. අපි පෝස්ට් එකක් කලින් දාපින්න පිටින් ගොඩක් කට්ටිය ගෙනත් දුන්නා. අපි දන්නේ නැති කට්ටිය ගෙනත් දුන්නා ගොඩක්. ලොකු ඩොනේෂන් එකක් හම්බුණා. ඒතර සංජය බණ්ඩාර සහ යාලා ෆැමිලි එක කට්ටියෙන් ලොකු ඩොනේෂන් එකක් හම්බුණා. කොහොමද වතුර වැඩි යෝ එන්න බෑ පාරේ ඉන්න බෑ මේ ඔන්ලයින් සල්ලි දාලා තිබ්බා ගොඩක් කට්ටිය. ලැස්ප, ගාලි, සුදුමල්ලි, රුකි, ත්‍රෝස්ට්‍රේලියා දාලා තිබ්බා පවිත්‍රා, සසිලක්කා, අපේ අයියා, නිසල්, රුස්ලානි. ගොඩක් ස්තුතියි. ඔයාලා ගොඩක් පිං උදව් කරපු ඔක්කොටම. ඔයාලා Facebook එකේ විතරක් වීඩියෝස් බලුවොත් තේරෙන කොච්චර ඈත පැත්තේ වල ගොඩක් ගෙවල් පිටින් ගිහිල්ලා තියෙනවා. ඒතර ඉඩම් පිටින් ගිහිල්ලා තියෙනවා. ඒතර මොනා කරන්නද කියලා හිතා ගන්නත් බෑ. ගොඩක් කට්ටියට ගොඩක් අමාරු වෙලා තියෙන අවස්ථාවක් මේක. ඉතින් ඔයාලා පුළුවන් තරම් කට්ටිය එකතු කරගෙන පුළුවන් තරම් උදව් කරන්න try කරන්න මේ ටිකේ දිගටම. ඉතින් අපි ඔක්කොම උදව් කරොත් ගොඩක් දෙනෙට උදව් කරන්න පුළුවන් වෙයි. එතකොට ගොඩක් ඉක්මනට මේ හැමදේම ආයේ අතතට පත් කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලත් පුළුවන් විදිහට හැමෝටම පොඩ හරි උදව් කරන්න. Thank you.